ඔන්න ඉතින් අද වීඩියෝ එකක් ගෙනත් තියෙන්නේ ලංකාවේ රුපියල් 50000 වඩා අඩුවෙන් මිලදී ගන්න පුළුවන් හොඳම ස්මාර්ට්ෆෝන් 5ක් ගැන. මේ වීඩියෝවට මම සිලෙක්ට් කරගත්තේ මේ වෙනකොට ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ හොඳ පර්ෆෝමන්ස් තියෙන බජට් ස්මාර්ට්ෆෝන් 5ක්. ඉතින් ඔයත් රුපියල් 50000 වඩා අඩුවෙන් හොඳ ෆෝන් එකක් ගන්න බලාගෙන හිටියනම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි. ඉතින් වීඩියෝට යන්න කලින් වීඩියෝට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයා තාමත් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මම පළවෙනි ඩිවයිස් එක විදිහට කතා කරන්නේ මෙන්න මේ Samsung Galaxy A06 කියන ස්මාර්ට්ෆෝන් එක ගැන. මේ ෆෝන් එකේ ඩිසයින් එක මාරම ලස්සනයි. ෆෝන් එකේ බෑක් සයිඩ් එකේ මාරම යුනික් ටෙක්ස්චර් එකක් Samsung වල ඩිසයින් කරලා තියෙනවා. ඩිස්ප්ලේ එක පැත්තට આવත් මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 6.7ක HD+ TCT පැනල් එකක්. ඒ වගේම තමයි මේ ඩිස්ප්ලේ එකේ 60Hz refresh rate එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ චිප්සෙට් එක විදිහට MediaTek Helio G85 කියන SoC එක මේ ඩිවයිස් එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි Android 14 version එක මේ ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන්. මේ ස්මාර්ට්ෆෝන් එක වලට 4GB+ 64GB වගේම 4GB+ 128GB සහ 6GB+ 128GB variants වලින් ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. ෆෝන් එකේ කැමරා එක පැත්තට આવත් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ ඩුවල් කැමරා සිස්ටම් එක. මේන් කැම් එක විදිහට මෙගාපික්සල් 50ක කැමරා එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ කැමරා එකකින් ඔයාලට ඇවරේජ් මට්ටමේ ෆොටෝස් වීඩියෝස් කැප්චර් කරගන්න පුළුවන්. මේ ස්මාර්ට්ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ මිලිඇම්පියර් 5000ක බැටරි එක. ඒ වගේම තමයි ෆාස්ට් චාර්ජින් ෆීචර් එකත් මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට මේ ෆෝන් එක දවස් එකමාරක් වගේ නෝමල් යූස් කරන්න පුළුවන්. ලිස්ට් එකේ දෙවෙනි ෆෝන් එක විදිහට මම තෝරගත්තා Infinix Hot 50i කියන ස්මාර්ට්ෆෝන් එක. මේ ෆෝන් එක වඩා 6GB+ 128 variant එකෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි 4GB virtual RAM එකකුත් මේ ස්මාර්ට්ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. මේ ස්මාර්ට්ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ අඟල් 6.7ක HD+ IPS LCD ඩිස්ප්ලේ එක 120Hz refresh rate එකකුත් එක්ක. ෆෝන් එකේ චිප්සෙට් එක විදිහට MediaTek Helio G81 කියන චිප්සෙට් එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ලේටස්ට්ම Android 13 version එක මේ ස්මාර්ට්ෆෝන් එකේ රන් වෙනවා. බැටරි එක ගැන කතා කරොත් මිලිඇම්පියර් 5000ක බැටරි එකක් තමයි මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි 18W fast charging මේ ෆෝන් එකට support කරනවා. මේ ස්මාර්ට්ෆෝන් එක වලට රුපියල් 37000ක වගේ ආසන්න මිලකට මිලදී ගන්න පුළුවන්. ලිස්ට් එකේ තුන්වෙනි ෆෝන් එක විදිහට මම කතා කරන්නේ මෙන්න මේ Honor X6B කියන ස්මාර්ට්ෆෝන් එක ගැන. මේ ස්මාර්ට්ෆෝන් එක අපිට හොඳ ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන කැමරා සිස්ටම් එක නිසා මේ ෆෝන් එකේ මාරම් ප්‍රීමියම් ඩිසයින් එකක් ඇවිල්ලා තියෙනවා. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ අඟල් 6.56ක HD+ ස්ක්‍රීන් එකක්. මේ ස්ක්‍රීන් එකේ අපිට 90Hz refresh rate එකකුත් බලා ගන්න පුළුවන්. මේ ඩිස්ප්ලේ එකට හොඳ කලර්ස් වගේම හොඳ බ්‍රයිට්නස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ෆෝන් එකේ පර්ෆෝමන්ස් ගැන කතා කරොත් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ MediaTek Helio G85 කියන චිප්සෙට් එක. මේ ෆෝන් එකේ Android 14 version එක රන් වෙනවා. මේ ස්මාර්ට්ෆෝන් එක වලට 6GB RAM 128GB variant එකෙන් මිලදී ගන්න පුළුවන්. ෆෝන් එකේ කැමරා එක ගැන කතා කරොත් මේන් කැම් එක මෙගාපික්සල් 50ක වගේම මෙගාපික්සල් 5ක සෙල්ෆි කැම් එකකුත් මේ ෆෝන් එකට ලබා දීලා තියෙනවා. ඉතින් මේ කැමරා එකෙන් කැප්චර් කරගත්ත ෆොටෝස් වීඩියෝස් වල අපිට සාමාන්‍ය ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. බැටරි එක විදිහට මේ ෆෝන් එකට මිලිඇම්පියර් 5200ක හොඳ පවර්ෆුල් බැටරි එකක් ලබා දීලා තියෙනවා. ඒක නිසා ඔයාලට මේ ප්‍රයිස් පොයින්ට් එකේ ෆෝන්ස් වලට සාපේක්ෂව මේ ස්මාර්ට්ෆෝන් එකේ ඔයාලට හොඳ බැටරි ලයිෆ් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි 35W fast charging මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ප්‍රයිස් කැටගරි එකේ වැඩිම fast charging මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන්. ඒක නිසා ඔයාලට මේ ෆෝන් එක ඉක්මනින් charge කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හතරවෙනි ෆෝන් එක විදිහට මම තෝරගත්තේ මෙන්න මේ Tecno Spark 20 කියන ෆෝන් එක. මේ ෆෝන් එක වලට 8GB+ 126 variant එකෙන් මිලදී ගන්න පුළුවන්. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් අඟල් 6.6ක IPS LCD පැනල් එකක් තමයි මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ ෆෝන් එක අපිට 90Hz refresh rate එකකුත් බලා ගන්න පුළුවන්. මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිසයින් එක මාරම ලස්සනයි.
මේක තියෙන කැමරා සිස්ටම් එක නිසා මාරම ප්‍රීමියම් ලුක් එකක් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. මේන් කැමරා එක විදිහට මෙගාපික්සල් 50 කැමරා එකක් වගේම මෙගාපික්සල් 32ක සෙල්ෆි කැම් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ බැටරි පර්ෆෝමන්ස් පැත්තට ගියොත් මිලියම්පිය 5000ක බැටරි එකක් තමයි මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එකට ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා. ඒක නිසා ඔයාලට මේ ෆෝන් එක ඉක්මනින්ම චාර්ජ් කරගන්න පුළුවන්. ලිස්ට් එකේ අන්තිම ෆෝන් එක තමයි මෙන්න මේ Redmi Note 13 කියන ස්මාර්ට් ෆෝන් එක. මේ ස්මාර්ට් ෆෝන් එකට 8GB plus 126 variant එක රුපියල් 50000ක වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන කැමරා එක මාරම හොඳයි. මේන් කැමරා එක විදිහට මෙගාපික්සල් 108ක කැමරා එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මෙගාපික්සල් 8ක අල්ට්‍රා වයිඩ් කැමරා එකකුත් මේ ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන්. සෙල්ෆි කැම් එක විදිහට මෙගාපික්සල් 16ක සෙල්ෆි කැම් එකක් ඇවිල්ලා තියෙනවා. මේ කැමරා එකෙන් කැප්චර් කරන ෆොටෝස් වීඩියෝස් වල ක්වොලිටි එක ඇවරේජ් මට්ටමින් ගොඩක් හොඳයි. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් අඟල් 6.7ක AMOLED පැනල් එකක් තමයි මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ස්ක්‍රීන් එකේ 120Hz refresh rate එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ බැටරි එක පැත්තට ගියොත් මිලියම්පිය 5000ක බැටරි එකක් තමයි මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි 33W වලින් ඔයාලට මේක ෆාස්ට් චාර්ජ් කරගන්නත් පුළුවන්. මේ ස්මාර්ට් ෆෝන් එක ඔයාලට රුපියල් 50000ක වගේ ආසන්න මිලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන්ස් පහෙන් ඔය කැමතිම ෆෝන් එක පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේ තමයි වීඩියෝ එක හොඳයි නම් වීඩියෝට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔය තාමත් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි අපේ WhatsApp channel එකේ link එක මම පහළ description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් ගිහින් අපේ WhatsApp channel එකට join වෙලා අපේ අලුත් updates වගේ දේවල් දැනගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.